itu sadona ऐसी ओ बसिया मग ආයිබෝන් කියල පිළිගන්නවා සබ්බූ ශ්‍රී ලංකා YouTube චැනල එකට අද අපේ දෙවැනි කොටස පාටි බොක්ස එකේ දෙවැනි කොටස අපි බලමු තැන් බොක්ස එක වෙල්වට් කරගෙන තියෙන්නේ අපි බලමු අපේ පාංගටික හයි කරන විදිහ කොහොමද කියලා මෙන්න මේ කොටස් ටික තමයි අපිට දැන් මේ බොක්ස එකට සවි කරගන්න තියෙන්නේ අපි බලමු වැඩේ කොහොමද කරන්න කියලා මේක මම ස්පීකර් නෙට් එකට මෙහෙම ලයිට් සම්බන්ධ කරගත්තා මොකද මට එක ලේසි හින්දා මොකද නැත්තම් වීඩියෝ ගොඩක් දික් වෙනවා ඒ නිසා මම තව මෙන්න මෙතනත් වෙනසක් කරගත්තා ඔයාලට බලන්න පුළුවන් මම මෙන්න මෙතන කන්ඩෙන්සර් එක පොඩ්ඩක් අයින් කරලා බැලුවා අපේ පවර් පැත්තෙන් මොකද්ද කරන්න පුළුවන් කියලා අපි මම මෙන්න මෙතනින් පොඩි කට් කිරීමක් කරලා තියෙනවා එතනින් කට් කරලා තමයි ස්විච් ලයින් එක ඇතුළට දීලා තියෙන්නේ එතකොට ඊට පස්සේ මම ආයි කන්ඩෙන්සර් එක තිබෙ විදිහටම සවි කරගත්තා අපි දැන් ඒකේ අවුට් වයර් ටික මෙහෙම හදාගෙන තියෙනවා මෙතන බැටරි වයර් තියෙනවා ලයිට් වයර් තියෙනවා ස්පීකර් ටියුටර් ඒ ලයින් ටික තමයි මේකේ තිබුණේ දැන් මෙතනින් අපි ඉස්සෙල්ලාම ඇම්ප් එක සවි කරගමු ඊට පස්සේ අපි බොක්ස් එක කෙලින් අතර තියාගත්තාම අපිට ඉතුරු කොටස් ටික එහෙමම සම්බන්ධ කරගන්න පුළුවන් අපි බලමු කොහොමද නිර්මාණය කරගන්න කියලා අපි ඇම්ප කරන ටික තමයි මේ දාගන්නේ ඇම්ප එක එනහයක් වෙනවා අපි හෙමුත් එකට එනහයක් දාලා මේ විදිහ අපි සම්බන්ධ කරගත්තා අපි දැන් බලමු අපේ වයර් ලයින් එක මේක තමයි මම බැටරියට දෙන්නේ අපි බැටරි ලයින් එක පාස බලමු අපේ යුනිට් එකට කොහොමද සප්ලයි කරන්නේ කියලා මම මේ බැටරි ලයින් එහෙම ගන්න තැන් සේරම මම පොටෝස් ටික දාන්නම් ඒ පොටෝස් වලින් ඔයාලට හොයාගන්න පුළුවන් ඒක කොහොමද බැටරි ලයින් ටික දීලා තියෙන්නේ කියලා බලන්න පුළුවන් දැන් අපේ වයර් සම්බන්ධ කරගත්ත බැටරිය මේ විදිහට අපේ බැටරි කේස් එකට දාගන්නවා ඒකට දාගෙන අපි එතන බැටරි බොක්ස් එකේ ආවරණයෙන් අපි ඒකට ස්ක්‍රූ පැන් දෙකක් දාලා බැටරි බොක්ස් එක අපි වසා ගැනීම කරනවා එතකොට අපිට බැටරි ගැස්සීමකටවත් බැටරි කේසින් එකකින් එළියට එන්නේ නැහැ මම මේ බොක්ස් එකට දාන බැටරි එකෙන් ඇත්තට මම කොච්චර වෙලාවක් මේ පාටි බොක්ස් එක අපිට ප්ලේ අවස්ථාවේ තියාගන්න පුළුවන් කියලා බැලුවා සාමාන්‍යයෙන් ඔරිජිනල් බැටරි එනකොට තිබ්බේ කරන්ට් එකෙන් පැය 3ක් විතර වගේ ගියා ඊට පස්සේ charge කරලා බලනවා සාමාන්‍යයෙන් දල වශයෙන් පැය 4මාරක් 5ක් වගේ මේකේ බැටරි හිටිනවා ඔන්න දැන් අපේ ඇම්ප් එකට පවර් දුන්නා දැන් පවර් එක එනවා පෙන්නනවා අපි ඊගාවට අපේ ටියුටර් ටික ස්පීකර් ටික සම්බන්ධ කරගන්න විදිය කොහොමද කියලා බලමු කරන්නේ මෙතනදී මම අපේ ටියුටර් ලයින් එකත් ටියුටර් දෙකත් මම සීරියස් කරලා ගන්නෙ එතකොට ස්පීකර් ලයින් දෙකත් ස්පීකර් ලයින් එකත් මම ස්පීකර් දෙකම සීරියස් කරලා තමයි සම්බන්ධ කරන්නේ එතකොට අපිට මේ ඇම්ප් එකේ රත් වෙන්න පැත්ත ගොඩක් අඩු කරගන්න පුළුවන් එතකොට මේකේ ඇම්ප් එකේ උඩරිම වොලියුම් දුන්නත් මේ ස්පීකර් වලින් අපහැදිලි හඬක් එන්නේ
උපරිම වැඩි කරත් ඒක පැහැදිලිවම ඇහෙනවා මොකද මේක පැරවල් දැම්මොත්තේ මෝප්ස් ගන්න අඩුවෙන හින්දා මේක ඇම්ප එකට තරාගන්න මාරු එතකොට අපි උපරිම වැඩි කරහමත් හඬ පැහැදිලි නෑ අපැදිලි හඬත් තමයි උපරිම ඔලියම් තිබහම එන්නේ ගොඩදුරට පාඩි බොක්ෂයක් කියන්නේ පරිම ඔලියම් තිවත් එක පැහැදිලිකම ඒ විදිහටම තියෙන්න්න ඕනි නැත්තං පාටිබොක්සක ඒ විදිට තමයි එන්න හඬ කොච්චර වොලියම් තිවත් අපැහැදිලිකමක් එන්නෙම නෑ දැයි කොල්ට අප මේකින් ගන්න පැතකොට අප මේක සිරිස් කරාම මේ ඇම්පකට ගාන්ට මිස්පික ටිකයි ටියුටර දෙක මැච්චෙනවා එතකොට පැහැදිලිකමක් නෑ උපරිම් වොලියම් තිවත් මුන්ත පැහැදිලි හඬක් තමයි එන්නේ අපි දැන් අපේ ටියුටර් දෙක සම්බන්ධ කරන අවසානයි මම මෙන්න මේ අපේ ස්පීකර් නෙට් එක වටේට RGB ලයිට් පටි දෙයක් ගාගෙන තියෙනවා එතකොට මං ඒකට RGB සර්කිට් එක ගත්තා රිමෝඩ් එකත් එක්කෙන සර්කිට් එක ඒකට පොඩි බොක්ස් එක කාවේ මසුදු පාට බොක්ස් එක මසුදුපාට බොක්ස් එක අයින් කරලා තමයි දැන් මේකට සර්කිට් එක විතරක් ගන්නෙ එතකොට මම ඒකෙත් ස්පීකර් දෙක අතරට මේක සෙන්සර් එක මම ගන්න එතකොට අපි රිමෝඩ් එකෙන් මේකට ඕනි විදිහට කල වෙනස් කරගන්න පුළුවන් තනි කල එක දාලා තියන්න පුළුවන් මල්ටි කල වෙන්න දාන්න පුළුවන් ස්ලෝ කල මාරු වෙන්න දාන්න පුළුවන් ඔප්ෂන් ගොඩක් ඒක තියෙනවා ඔප්ෂන් ඕන එකක් ගන්න පුළුවන් ඒ රිමෝට් යුනිට් එකම ගත්තහම ඔන්න දැන් අපේ ලයිට් ලයින් ටික සම්බන්ධ කරගන්න එක තමයි මේ කරන්නේ එතකොට මම ඒ ස්පීකර් නෙට් එක වටේට RGB ලයිට් ලයින් දෙකක් සම්බන්ධ කරගෙන තියෙනවා අපි බලමු එදක කොහොමද කලා එන්න කියලා දෙකේම එක සමාන විදිහට කලා චේන්ජන විදිහට තමයි හදලා තියෙන්නේ තව අපි පොඩි බෑර් කොටස් ටික පාස ගන්න තියෙනවා සර්කිට් එකත් එක්ක සම්බන්ධ කරලා බලමු දැන් සප්ලයි එකක් දීලා කොහොමද මේක ලයිට් වැඩ කරන්නේ කියලා මෙන්න මේ වගේ ලයිට් එකම එක සමාන එක කලයකට වැඩ කරනවා ඊළඟට අපි අපේ ස්පීකර් ලයින් දෙක සීරියස් කරලා සම්බන්ධ කරගන්න එක තමයි දැන් මේ සිදු කරන්නේ ස්පීකර් දෙක සීරියස් කරලා තමයි මම මේක සම්බන්ධ කරන්නේ අපි බලමු එම වැඩේත් ඉවර කරලා අපේ ස්පීකර් නෙට් දෙක සවි කරාට පස්සේ කොහොමද අපේ පාටි බොක්ස් එකේ නිර්මාණය අවසානයේ කොච්චර සාර්ථකව අපේ වැඩේ වෙනවද කියලා අපි බලමු සවුන්ඩ් එකක් ප්ලේ කරලා
තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. එතකොට ඔයාලට මම දාන හැම වීඩියෝ එකක්ම බලන්න පුළුවන්. bell icon එක all දාලා තියාගන්න. තව කෙනෙකුට බලන්න share කරන්න. ඔයාලට මොන හරි විස්තරයක් දැනගන්න තියෙනවා නම් ඒක comment section එකේ දාන්න. එතකොට මම ඒකට මට විවේකයක් ආපු වෙලාවට මම reply එකක් දාන්නම්. මොකක්ද ඒකට කරන්න පුළුවන් විසඳුම කියලා බලලා. ඔන්න දැන් අපේ පාටි බොක්ස් එකේ අවසාන අදීර තමයි මේ යන්නේ. මේ ස්පීකර් එකත් සම්බන්ධ කරලා අපි මේ ස්පීකර් net එක සම්බන්ධ කරගත්තට පස්සේ අපිට පුළුවන් අපේ පාටි බොක්ස් එකේ නිර්මාණය අවසානයට එන්න. එතකොට අපි බලමු සවුන්ඩ් එක ප්ලේ කරලා කොහොමද quality තියෙන්නේ කියලා. අපි දැන් බලමු on කරලා කොහොමද අපේ සෙට් එක වැඩ කරන්නේ කියලා. මෙතනදී මම මේකට මියුසික් එකක් ලබා දෙනවා. අපි බලමු අපේ ලයිට් ලයින් ටික එහෙම කොහොමද වැඩ කරන්නේ කියලා. මේක දැන් RGB ලයිට් එකනේ අපි දාලා තින්නේ. මෙන්න මේ විදිහට තමයි අපේ ලයිට් සිස්ටම් එක වැඩ කරන්නේ. අපි බලමු සවුන්ඩ් එකක් දාලා කොහොමද කියලා. itu sadona besitiri oh besitia kamu lagi Itu sadona kamu besitiri oh besitia kamu lagi mage totedi besedi
මග නැවතී යලියේ සීකරමි මානේ අප හමුයි සන්තානේ දවරිදුනි වෙන මග මාත නැවතී යලියේ සීකරමි TSR on the beat. වස්සානේ මහවැසි වැටුණා දෙසුම් හලේ පහළුව තෙරුණා මිතුරු තෙපුල් ඇස්නතු කෙරුවා සඳ නැතිවම ඇත්තටම සවුන්් කොල්ටි හොඳටම තියෙනවා. ඉතින් මේ වගේ බෆල් එක කොයාලත් නිර්මාණය කරන්න. දිගට මගේ චැනල් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. වීඩියෝ එක නරඹුවා ඔබ හැමටම බොහොම ස්තුතියි.